ගානක් තිස්සේ හිම වැටෙන්න පොඩ ලෑස්ති වෙවි තිබ්බා. හරියටම අද ඊයේ කියලා තිබ්බා අද වැටෙනවා කියලා. අද ඉඳලා හෙට අනිත් දවස් දෙකේ. ඉතින් අර බලන්න අර කන්ද පැහිලම ගිහිල්ලා තියෙන්නේ මේ. උලඟ සැරේ මාර විදියට මේ වෙලාවේ. ඉතින් අවුරුද්දකට පස්සේ තමයි මේ හිමවල ආතල්ලේ විදින්නේ. ඉතින් අපි පල්ලෙහා පැත්තට ගිහලා බලමු අද. හැපි එකකුත් තියෙනවා. හැබැයි පොඩ්ඩක් හිතරත් අමාරු. හෙට ඉඳලා අපි එළිය වැඩ කරන්න ඕන. පුදුම කට්ටක් තමයි කන්න තියෙන්නේ. ඉතින් මම වගේම තව දෙන්නෙක් පහල ඒ අතලෙක් ගන්නවා. එයාලත් වීඩියෝ කරනවා ළමයි. ඉතින් චුට්ටක් අඩු වෙලා තියෙන යාළුවනේ. අපි හාට කියලා බලමු. ඉතින් ඔයාලා මේ දකින්න මම පෙන්නන මේ ලස්සන අපි වැඩ කරන තැනදී නෑ යාළුවනේ මාර්ම කට්ටක් මාර්ම දුකක් විඳින්න ඕන. මොකද අපි එළිය වැඩ කරන්නේ මේ අතපය එහෙම හැම පුරුකක් ගාවිම පැලෙනවා. ඉතින් මාර මාසාවක් තිබ්බා කොරියාවට ඇවිල්ලා හිම අල්ලන්න හිමත ගන්න. දැන් ඒක නම් හොඳටම විඳින ගමන් තියෙන්නේ. හොඳටම විඳලා තියෙන්නේ මේ මගේ 3 වෙනි අවුරුද්ද. එළිය වැඩ කරන්න ඕන මේ හිම සීතල හැමදේමත් එක්ක. මේ මාර බහුලකක් තියෙන්නේ. අවුරුදු ගානක් කට කාලා මහන්සිලා එක්සෑම් 3-4 පාරම කරලා තමයි කොරියාවට ආවේ. ඉතින් අද එදා ඉඳලා තිබ්බ මාරම මෙව එකක් තමයි මේ හිම අල්ලන්න හිමත ගන්න කොරියාවේ ඒක විඳිනවා. ඉතින් සතුටුයි. දැන් නම් චුට්ටක් නතර වුණා. විනාඩි 20 විතර වගේ වැටෙනවා ළමයි. දැන් ආපහු වැඩේ තව ටිකක් වෙලා ගියාට පස්සේ ඉතින් ඇතරම වැටරකම් බලාගෙන ඉන්න බෑ. මොකද එළිය මාරම සීතලයි. මම කලින් වීඩියෝ වලින් පෙන්නද්දි ලස්සන තිබුණු ගස් තමයි යාළුවනේ මේ තියෙන්නේ. එක කොලයක්වත් නැහැ මේ වෙද්දි. හිමවල ආතල්ලයක් ගත්තා. දැන් නම් සීතලයි අතපය එහෙම මාරම අමාරුයි මේ ඇඟිලි වලට. ඉතින් ආපහු ඇපාර්ට්මන්ට් එක පැත්තට යන්න ඕන. එපනට හිටිවාසී ඉන්නේ මේ ඉස්සර පැත්තට යන්න ඕන. හීතල වැඩි. හිම වගේම මාර හුලගක් තියෙන්නේ. කැමරා එක අල්ලලා යනවා කියන්නේ මාර ගේම. පළවෙනි පාරම හිම කුණාටුවක් වගේ ළමයි. ඇත්තටම පහළට ආවට ඉස්සරහට යන්නත් බෑ. ඒ තරම් හුලඟ සරයි.
අතල්ලක් ගන්න හැමෝම කොරියාවට එන්න ඕන ළමයි. ඉතින් අපේ වෙබ් වල ඉන්න අයටත් වෙබ් ඇටෙන් ඉන්න අයටත් ඇග්‍රීමන්ට් ආපු අයටත් හැමෝටම සුබපතනවා ඉක්මනින්ම කොරියාවට එන්න ලැබෙන්න කියලා. මම මේ ගන්න අතල්ලක හැමෝටම ගන්න ලැබෙන්න ඕන අනිවාර්යෙන්ම. අතල්ලක් ගන්න ලීටාවට දැන් නම් ඇති වගේ ළමයි. තවමඩ දරා ගැනීමේ සීමාවක් තියෙනනේ. දැන් ඉක්මවා ගිහලා තියෙනවා මගේ ඇඟිලි වලට. ඉතින් මේ වටෙන් ආපහු එපාර්ට්මන්ට් වලට යමු. මේ වීඩියෝ බලන හැමෝම අනිවාර්යෙන් subscribe කරන්න, share කරන්න, like කරන්න. subscribe 1000ට යන්න full sub එකක් දෙන්න යාළුවනේ අනිවාර්යෙන්ම. ඉස්සරහට තව ලස්සන වීඩියෝ අනිවාර්යෙන්ම අරගෙන එනවා. ඉතින් අපි ඉස්සරහ පැත්තේ යමු අපු අපර්ට්මන්ට් පැත්තට. දැන් ඉන්න බෑ හිතලා. දැනට නම් හිම්බර්ට් එක නතර වෙලා තියෙන්නේ. ඉතින් ඔයාලත් ඒ අතල්ලේ ගන්නද කියලා හිතනවා. ආපහු හිම්බර්ට්ත් පහලට එමු. හැමදාම මාත් එක්ක එකතු වෙලා ඉන්න හැමෝම ලස්සන දේවල් ඉස්සරහට අරගෙන එන්නම් අනිවාර්යෙන්ම. මේ දවස්වල නම් වැඩි එළියට බහින්න බැරි වෙයි සීතල නිසා. මාස 3ක් විතර යනකම් ආපහු අප්‍රේල් මාසේ වගේ වෙනකම් ඉතින් සීතල එක දිගටම අල්ලයි. ආද තමයි හරියට හිම් වැටිලා සීතල පටන් ගත්තේ. සීපල් චුට තිබ්බා. ලස්සන දේවල් ඉස්සරහට කරමු අනිවාර්යෙන්. අපි දැකපු නැති දේවල් කොරියාවේ දකින්න ආස දේවල් නොදකපු පැතිකට අනිවාර්යෙන් මම ඉස්සරහට අරගෙන එනවා. තාම මම අලුත් කෙනෙක් නිසා ඉතින් ළඟ දේවල් කරගන්න පුළුවන් දේවල් පොඩි දේවල් තමයි මම තාමත් කරගෙන ඉන්නේ. අපි බලමු ඉස්සරහට වෙනසක් කරන්න. ඉතින් හැමෝටම ආදරේ. මමත් එක්ක ඉන්න අයට, ඉස්සරහට එකතු වෙන අයට හැමෝටම ආදරේ. ඉතින් එහෙනම් තවත් වීඩියෝ එකකින් හමු වෙමු. හැමෝටම ආදරේ බුදුසරණයි. හැමෝම පරිස්සමට ඉන්න. බයි බයි.